நான் எனது மகனை ஒரு பூவை போல வளர்த்தேன், ஒரு அரசனை போல பெரியவனாக்கினேன். எனது மகன் எனக்கு இந்த நாட்டுக்கு அதிக அன்பு செலுத்திய ஒரு குழந்தை. ஆனால் அந்த மகன் எனக்கு இப்போது இல்லை. இருக்கின்றான். அவன் மாறிவிட்டான். அவன் எங்களிடமிருந்து விலகிவிட்டான். எனது மகன் தனியாகிவிட்டான். அவனுக்கு முன்னர் நிறைய கனவுகள் இருந்தன. அந்த குழந்தை இந்த நாட்டுக்கு முக்கியம் இல்லையா? இந்த அம்மாவின் மனதை புண்படுத்த வேண்டாம். உங்களால் முடிந்தால் எனது மகனை எனக்கு திருப்பி தாருங்கள். அம்மாக்கள் அழாத நாட்டிற்காக அகன்று செல். முழு நாடுமே ஒன்றாக தேசிய செயற்பாடு. අපේ රට, අපේ දරුවන්, අපේ සමාජය මේ ඉතා කුඩා කල්ලියකට ගොදුරු බවට පත්වෙන්න ඉඩ දෙනවා නම් අපි කවුද? අපි කවුද? සාමාන්‍යයෙන් ගම්වල කියන උන්ට ගියපු රට කියලා. මතක තියාගන්න මේක උන්ට ගියපු රට නොවන බව. අපි ඒ නිසා ඒ මෙහෙයුම් ක්‍රියාවලිය සූදානම් කරලා තිබෙනවා. ඊළඟ අපේ හාමුදුරන් වහන්සේලා, අපේ ආගමික උතුමන්ලා ඒකාබද්ධ කරපු මෙහෙයුමක් ගැන අපි කල්පනා කරලා තියෙනවා. අපේ ගම් විශාල ලෙස පන්සලත් එක්ක, පල්ලියත් එක්ක, කෝවිලත් එක්ක සබත්තාවයක් තිබෙනවා. මේ සබත්තාවය අපිට ඉවහල් කරගන්න පුළුවනි මේ ව්‍යසනයට එරෙහි ප්‍රධානතම අවියක් ලෙස. එනිසා අපි හාමුදුරන් වහන්සේලා, අපේ පියතුමන්ලා, කුරුක්කල්තුමන්ලා, අපේ මවුලවතුමන්ලා මා දැක්ක මෑතකදී බලංගොඩ ප්‍රදේශයක පල්ලියකදී මවුලවතුමන්ලා කියනවා උඹලා මේවට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් උඹලගේ මලගෙදර ආවතේව කරන්න මම එන්නේ නැහැ කියලා. මම දැක්ක කියලා තිබුණා. ඒ විදිහට අපේ හාමුදුරන් වහන්සේලා අපි ඔක්කොම සියලු ආගම් ඒ ජනතාවගේ තියෙන බැඳීම උපයෝගී කරගෙන මේ ව්‍යසනට එරෙහිව විශාල මතයක් අපි නිර්මාණය කරමු, පරාජයට පත් කරන්න පුළුවන්. බෝවහන්සේලාගේ අනුශාසනාවන් කරන සෑම අවස්ථාවකදීම මේ පණිවිඩය අපේ සමාජයට දෙන්න, මේ ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා අපි පොරබදමු. ඒ සඳහා අපේ හාමුදුරන් වහන්සේලාගේ, අපේ පියතුමන්ලාගේ, ආගමික තුමන්ලාගේ සහාය අපි අපේක්ෂා කරනවා. ඊළඟ විශේෂයෙන්ම අපේ මාධ්‍ය, සාමාන්‍යයෙන් අපේ රටේ මාධ්‍ය කලාව යම් ප්‍රමාණයකට ගත්තොත් පොඩි පවත්වාගත යුතු නිර්ණායකයන් මත පවතින්නේ නැති කලාව බවට පත් වී තිබෙනවා. පොඩ්ඩක් අපේ මාධ්‍ය පත් වෙලා තිබෙනවා එකට එක, තකට තක, ඇට නැති දිව, ඒ වගේ. මම හිතනවා ටිකක් අපේ මාධ්‍ය මේ වාර්තා අනිත් ඕන එකක් අපි පස්සේ බේරගමු. මේ වාර්තාකරණයේදී අවශ්‍ය හික්මීම සහ ශිෂ්ටභාවය ආරක්ෂාව කරගන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි ඔබගෙන් සහාය ඉල්ලා සිටිනවා. මීට අවශ්‍ය හික්මීම සහිත වාර්තාකරණයක් අපිට ලබා දෙන්න මේ සමාජයේ මින් මුදවා ගැනීම සඳහා. YouTube නාලිකාවක එක කාන්තාවක් කරන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී කියනවා ජනාධිපතිතුමාට මේක පේන්නේ නැද්ද කියලා අහනවා. එතුමිය කියනවා මේ පරාද කරන්න නම් පොලිසිය සුද්ධ කළ යුතුයි කියනවා. අත්ත කතාව. සමහර ගම්වල මතයක් තිබුණා තොරතුරු පොලිසියට දීපුවාම ඒ විගසම තොරතුරු දෙන්නාගේ ගෙදර එනවා කියලා අනිත් අය. හැබැයි මම දන්නවා වර්තමාන පොලිස්පතිතුමා, අපේ පොලිසිය ඉහළ නිලධාරී මණ්ඩලය, අපේ
මහජනාරස පිළිබඳ අමාත්‍යතුමත් විශාල වේසක් දරනවා මේ අවසන් කරන්න. එනිසා මම හිතනවා පොලිසියේ වැඩිම වැඩ තහනමට ලක්වුණු නේද යුගය වෙනවා නම් මේ යුගයේ විශාල ප්‍රමාණයක් වැඩ තහනමට ලක් කරලා තියෙනවා. අපි අනෙක් සියලු නිලධාරියන්ට කියන්නේ වහාම එම ජාලයෙන් ඉවත් වෙන්න. වහාම ඔබට ඔබගේ රැකියාවේ සුරක්ෂිතභාවය, ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය, ඔබගේ තනතුරේ වටිනාකම ආරක්ෂා කරන ඉදිරියට යන්න. එසේ නැත්නම් එක වහාම මෙම කාර්යයන් ඉවත් නොවුණු අපි ඉවත් කරනවා. කරන්න. ඒ වගේම අනෙක් රාජ්‍ය යාන්ත්‍රණය මා කියන්නේ සාමාන්‍ය අපරාධකාරයෙක් අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි රාජ්‍ය යාන්ත්‍රණේ මේ පොදු පුරවැසියන්ගේ බදු මුදල් වලින් නඩත්තු වෙනදී යම් සමාජ ආරක්ෂාව වෙන ගොඩනගන ආයතන RMU එක, ඉමිග්‍රේෂන් එක, කස්ටම් ආයතන මොකම සමාජ ආරක්ෂාව වෙන ගොඩනගලා තිබෙන්නේ. බදු මුදල් ගෙවන්නේ ඒ වෙනුවෙන්, වැටුප් ගෙවන්නේ ඒ වෙනුවෙන්. හැබැයි මා ආයතනම ඊට පටහැනිව කටයුතු කරනවා නම් ඊතර මොනතරම් ඛේදවාචක කිරණමක් තියෙනවද? ඒ නිසා අපි සියලු සහාය සපයන රාජ්‍ය ආයතන නිලධාරීන්ට අපි කියන්නේ වහාම එම ක්‍රියාදාමයෙන් ඉවත් වෙනු. විතරයි. මෙය නීතිය පිළිබඳ මහා විශ්වාසජනක ගෞරවයට පාත්‍ර වන ස්ථාන දක්වා මේ පැතිරලා තිබෙනවා. ප්‍රසිද්ධ රහසක්. මම හැම දිනකටම කියනවා තව දුරටත් ඒ කිසි කෙනෙක් සැඟවිලා නැහැ. ඔක්කොම දන්නවා. ඒ බව විතරක් මතක තියාගන්න. කවුරු හරි හිතනවා සැඟවිලා කියලා නේ, සැඟවිලා නැහැ. මේ අපි ඇස් ඉදිරිපිට පේනවා මේ සත්‍ය. එනිසා අපි හැම දිනකටම කියන්නේ වහම ඉවත් වෙන්න. ඊළඟට තිබෙන්නේ මේ මද්ද්‍රව්‍යයට ලොල්ලුණු අයට. දෙමව්පිය දන්නෝ, අසල්වැසියන් දන්නෝ. අපි කියන වහාම ඔබ මද්ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වෙන්න. අපි ඔබ බලාගන්න ලෑස්ති. අපි බලාගන්න ලෑස්ති. ඒ අපේ දරුවන් තනියම ගත්තොත් ඒ දරුවෙක් කිසිසේත්ම මේට වගකිය යුතු නැහැ. එකක් ආර්ථික ප්‍රශ්න. අද සතුට පිළිබඳ උන්ගේ තිබෙන නිර්ණායකයන්, ක්‍රීඩාව, සංගීතය, ගීතය, සාහිත්‍ය, රසවින්දනය, ඒ කිසිවක් නැති එකම රසවින්දනය මත් වී සිටීම යයි ඒට ලොල්ලු සමාජිකය හිතනවා. ඒ ඔහුගේ වරදක් නෙවෙයි. එහි පංගුවක් අපිටත් තියෙනවා. අපට බැරි වී තිබෙනවා යහපත් ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරන්න. ක්‍රීඩකයන් ඉන්නවා. හැබැයි සංස්කෘතියක් තිබෙනවද? දකින තැන බෝලේ අතේ තියන් ඉන්න, බැට් එක අතේ තියන් ඉන්න, හවස දරුවෝ වෙල්ලි පනල්ලේ සෙල්ලම් කරන, වැවේ දොලේ පීනන සංස්කෘතියක් නැහැ. ක්‍රීඩාවක් තියෙනවා. හැබැයි අපිට මීට දශක කීපයකට පෙර ක්‍රීඩා සංස්කෘතියක් තිබුණා. හැම ගමකම වොලිබෝල් කෝඩ් එකක් තිබුණා. ගොයන් කැපුවට පස්සේ කුඹුරේ ක්‍රිකට් ගැහුවා. වැවට බහැලා පීනුවා ඒ ගොඩ මෙගොඩ. සංස්කෘතියක් තිබුණා. අද සංස්කෘතියක් නැහැ. අද ක්‍රීඩාවක් තිබෙනවා. පොදු මහා ජනයා සංස්කෘතිකම ලෙස බද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි ඒ තරුණයාට දොස් පවරින් වැඩක් නැහැ. අපි ඒ තරුණ පරම්පරාවට අලුත් ක්‍රීඩා සංස්කෘතියක්, අලුත් රසවින්දනය පිළිබඳ කලාපයක්, ගීතය, සාහිත්‍ය, පොදුභාවය, සමාජය පිළිබඳ බැඳීම, මේ පිළිබඳ සංඥාවන් අපි ලබා දිය යුතුයි. එනිසා අපි ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ලොල්ලුණු අය පුනරුත්ථාපනය කිරීම අපේ වගකීම. දැනටමත් අපි ස්ථාන කීපයක් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීම සඳහා මධ්‍යස්ථාන ගොඩනගලා තිබෙනවා. අපි අම්මලා තාත්තලාට ආරාධනා කරනවා තමන්ගේ දරුවා ගෙනත් බාර දෙන්න. අපි බලාගෙන අර අම්මා කිව්වා වගේ ඒ දරුවා නැවත අපි රන් දෙන්න. නැවත අරන් දෙන්න දරුවා අපිට වන්න.